අපි අද බලමු මේ වගේ ලස්සන පවුච් එකක් කොහොමද විනාඩි 10ක් වගේ පොඩි කාලෙකින් මහගන්න කියලා. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලට කැමති සයිස් එකකින් මේක මහගන්න පුළුවන්. මේ සඳහා අපිට අඟල් 6ක් පළල, අඟල් 18ක් දිග එක රෙදි කොටසක්, අඟල් 1/2ක් පළල, අඟල් 18ක් දිග රෙදි කොටස් දෙකක් ඕනි. මුලින්ම ලොකු රෙදි කොටස අරගෙන මේ විදිහට හොඳ පිට උඩට එන විදිහට දෙකට නමා ගන්න. ඊට පස්සේ උඩ ඉඳන් අඟල් 2කමාරක් විතර ඉඩ අතෑරලා යටින් ඔයාලා කැමති පේන්ට් එකක් කරගන්න. ඊට පස්සේ කන පිට උඩට එන විදිහට මේ විදිහට හරවලා උඩ ඉඳන් දෙපැත්තෙම අඟල් 2කමාර බැගින් අතෑරලා දෙපැත්තෙන් මේ විදිහට මහගන්න. මැහුම් වාසේ අඟල් භාගය බැගින් දෙපැත්තෙම තියන්න. මේ විදිහට මැහුම කැපෙන්නේ නැති විදිහට දෙපැත්තෙන් වැඩි කොටස් කපලා ඉවත් කරන්න. ඊට පස්සේ දෙපැත්තෙම මේ විදිහට නමලා හදා ගන්න රෙද්ද. ඊට පස්සේ උඩ ඉඳන් අඟල් 3 කාලක් යටින් මේ විදිහට නමලා නැවත දෙකට නමලා යටින් මහ ගන්න ඕනි. දෙපැත්තේ මේ විදිහට කරගන්න. යට කොටස අහුවෙන්නේ නැති විදිහට මේ විදිහට මහ ගන්න. ඊට පස්සේ අනිත් කොටස් දෙක අරගෙන මේ විදිහට නමා ගන්න ඕනේ. ඒ නමා ගද්දි දෙපැත්තෙම ඇතුළට පොඩි කොටසක් ඇතුළට නමාගෙන මේ විදිහට දෙකට නමලා ඒ නැමුම් රේඛාව ගාවට මේ විදිහට දෙපැත්තෙන් දෙකට නමා ගන්න. ඊට පස්සේ මහ ගන්න තියෙන්නේ. පටි දෙකම මේ විදිහට හදා ගන්න. මම පටිය දෙපැත්තෙම මේ විදිහට මහ ගන්නවා. එතකොට ලස්සනට තියෙනවා. බෑග් එක හොඳ පිටට හරවගෙන ඊට පස්සේ පින් එකක් භාවිතයෙන් මේ පටි දෙක යවන්න ඕනි මේ විවර තුලින්. මම මේ විදිහට එක පටියක් එක පැත්තක විවරයක් තුලින් මේ විදිහට වටේටම යවනවා. ඊට පස්සේ අනිත් පටිය අරගෙන කලින් පටිය යවපු විවරයට විරුද්ධ පැත්ත විවරය තුලින් මේ විදිහට වටේටම යවන්න ඕනි. ඊට පස්සේ පටි දෙක එකට කරලා මේ විදිහට අයිනෙන් මහ ගන්න. මේ තියෙන අපි මසාගත් ලස්සන පවුච් එක. ඉතින් ඔයාලටත් මේ වගේ එකක් ලේසියෙන් මහ ගන්න පුළුවන්.